සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අපි එන්න ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙනවා. ඉතින් අදත් හැබැයි ඉන්න ඩොක්ටර් වජිර. මොකද ඩොක්ටර් වජිර නැතුව අපිට මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට කරගෙන යන්න බෑනේ. ඉතින් අදත් ඩොක්ටර් වජිර පොඩි වෙනස් වැඩකට තමයි සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු අද දවසේ කොයි විදිහේ වෙනසක්ද ඩොක්ටර් වජිර අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔසලෝෂන අද අපි බලන්නේ අර අපි තඩි බඩ කපලා කෙටුවට පස්සේ මේ මාංශපේශි ටික කට් එකට ෆිට් එකට රේස්තටික් බොඩි එකට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මාංශපේශි ඇත්තටම සරලම කියනවා නම් පොඩ්ඩක් පුම්බලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට පුම්බලා මේක හදාගන්නේ ලස්සනට හැන්ඩි එකට තියාගන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණය නැත්නම් ඔයාගේ ආදරවන්තයාට වන්දියට අවශ්‍ය ප්‍රමාණය. මේක හරියටම ප්‍රමාණයට හදාගන්න විදිහ තමයි මාංශපේශි අද අපි කියලා දෙන්නේ. අනිවාර්යයෙන්ම මේ අපේ මේ පාර්ට්නර් බලපානනේ අපේ ඇඟ කොහොමද අපි මේන්ටේන් කරන්නේ කියන එකට පාර්ට්නර් ලොකු මේ බලපෑමක් තියෙනවා. ඒක නම් ඇත්ත කතාවක් ඩොක්ටර් කිව්වේ. කොහොම හරි ඔන්න ඉතින් දැන් අපි මේ මසල්ස් පුම්බන එක ගැන තමයි අද කතා කරන්නේ. ඇත්තටම ඩොක්ටර් ඇයි මේ මසල්ස් පුම්බන්න ඕන? දැන් අපි කෙට්ටු වුණා කොහොම හරි අපේ ඇඟ අඩු කරගත්තා. ඊට පස්සේ ඇයි අපි මසල්ස් පුම්බන්න ඕන? සුලෝචනා මං කැමති ඒක ඔයාගෙන් අහන්න. ඔයාගෙන් බොක්කෙන් එන උත්තරේ දැන් අපේ ප්‍රේක්ෂකයෙක්ගෙන් අහනවා නම් හරිද? දැන් ප්‍රේක්ෂකෙක් ඔක්කොම අමතක කරන්නකො. දැන් ඔන්න ඔයාගෙන් අපි අහනවා ප්‍රේක්ෂකයෙක් ආදරණීය ප්‍රේක්ෂකයන් අහනවා ඇයි මාංශපේශි පුම්බන්නේ? ඇයි ඔයාට මාංශපේශි පුම්බන්නේ නැත්නම් ඇයි ඔයාගේ ආදරවන්තයට වන්තියට නැත්නම් සැමියට මේ මාංශපේශි මේක ලස්සනට ගන්න ඕනේ ඇයි? ඔයාගෙන් ওই ප්‍රශ්නේ අහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද? මගේ ඇඟ ලස්සනට හැඩට තියාගන්න. ඕකේ. ඔතන කාරණා දෙකක් තියෙනවා සුලෝචනා. එකක් තමයි සරලම කියනවා නම් ඒක සෙක්සි. අනිවාර්යෙන්ම. පිරිමි කෙනෙක් දැක්කොත් ඔයාට කට් වෙච්ච ෆිට් වෙච්ච බොඩියක් තිබ්බ සුලෝචනා බලන්නේ නැද්ද? අනිවාර්යෙන්ම බලනවා. ඒක තමයි මානව අපි පරිණාමයෙන් ආපු දේ අපිට අපේ ඇස් යනවා මෙහෙම ලස්සන කට් වෙලා මාංශපේශී හැඩගැන්වුණු ඇඟකට. ඒතර මං හිතන්නේ සමහරලාවට අර මන මේ කතාවේ එන ওই කුමාරිකාව අඩුව දුන්නේ සමහරලාට වැද්දට ඒක නිසා වෙන්නේ නැහැ. මන මේ බලලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා මේ වැද්දා හරි හැන්සම් නේ. අන්න ඒක නිසා වෙන්න පුළුවන්. ඉතින් එතනදී දැනෙන දේ තමයි ඔය මානව පරිණාමයෙන් එන අපි අර හෙල්දි ජීන් හඳුර ගැනීම. ඒ කියන්නේ මෙයාට මෙයාගේ මාංශපේශී කට්ටලා ෆිට්ටලා තියෙනවා නම් අපි දන්නවා මෙන්න මෙයාගේ ජීන්ස් හෙල්දි. ලෙඩ අඩුයි. එතකොට හම්බෙන ළමයෙකුත් හෙල්දි. එතකොට මේ මිනිස්සයා ළඟදි මැරෙන්නේ නැහැ. ගොඩක් කාලයක් ජීවත් වෙනවා. මෙයාට අනිත් එක මෙයාගේ බොඩි එකක් තියාගන්න එකේ තියෙන මේක කැපවීම, ඩෙඩිකේෂන් එක ඔයාගේ ආර්ථික විදිහට යොදවන්න පුළුවන්. මෙන්න මේ ඉන්සයිට් එකකින් නොදැනුවත්ව හරි මේ මානව පරිණාමයෙන් එන මේ ලක්ෂණය තමයි මෙන්න මේ මාංශපේශී හැඩ ගන්නවන්න ඉවහල් වෙලා තියෙන්නේ. මේක විතරක් නෙමෙයි. මේ සෙක්සි කියන එක විතරක් නෙමෙයි අතන මාංශපේශී හැඩ ගන්නවන්න ඕනේ. ඊට අමතරව දෙයක් තමයි මේක හෙල්දි. අතරම දැන් අපි මාංශපේශියක් හදලා ගත්තට පස්සේ මේකේ මෙටබොලික් රේට් එක වැඩි වෙනවා සුළුයි. මෙටබොලික් රේට් එක කියලා කිව්වම මේකෙන් ඇත්තටම බර්න් කරන කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට අර මං කියන කැලරි රික්වයර්මන්ට් එකත් ඇත්තටම වැඩි වෙනවා. ඒ කියන්නේ ඩේලි කැලරි රික්වයර්මන්ට් එක වැඩි වෙනවා. ඒකත් එක්කම අපේ මාංශපේශි වලට අමතරව අපේ අස්ථි, අපේ බෝන්ස් ස්ට්‍රෝං වෙනවා. ඊට පස්සේ අපේ පොස්චර් එක හැදෙනවා. ඊට පස්සේ අපි ඩේ ටු ඩේ අපි හිතමු දැන් අපි ඔන්න shopping ගිහිල්ලා අපිට බකට්ටයක් මොකද උස්සන්න ඕනේ. බඩු කාල් ගෝණයක් උස්සන්න ඕනේ. ටක් ගාලා ගත්තා ඉස්සුවා. රයිට්. මේ වගේ ඩේ ටු ඩේ ඔයාගේ එන ඒ ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ වයසට යනකොට ඔයාට ඔස්ටියෝපොරෝසිස් මෙන්න මේ වගේ රෝග හැදෙන එකෙන් ඔයාට ඇත්තටම අඩුවක් තියෙනවා. මෙන්න මේ වගේ විද්‍යාත්මක වටිනාකමකුයි අර දැක්කම ලුක් සෙක්සි කියන එකයි දෙකම තියෙනවා මෙහෙම මාංශපේශී හරියට හදලා ගත්තා. ඔව් අනිවාර්යෙන්ම අපිට පෙනුමට වඩා දෙයක් ඒක ඇතුලේ තියෙනවා කියලා ડોක්ටර් පැහැදිලි කරලා දුන්නා. දැන් ડોක්ටර් සාමාන්‍යයෙන් ඔය අපි මසල්ස් පුම්බනවා කිව්වම අපි ගොඩාක් වෙලාවට අපි දකින්නේ පිරිමි ළමයි. එහෙම නැත්නම් මේ පිරිමි පාර්ශවයේ කට්ටිය තමයි ඔක කරනවා. හැබැයි කලාතුරකින් කාන්තාවන් අපි දකිනවා. මං අහන්නේ මේක කාන්තාවන්ට කරන්න සුදුසු නැත්ද? මේක කාන්තාවන්ට සෙට් නැද්ද? මොකද්ද මේක? ඇත්තටම කියනවා නම් අනිවාර්යයෙන්ම කාන්තාවුන් කරනවා. මේක ඇත්තටම කිසිම ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේෂන් එකක් නෑ. මෙතන ඇත්ත වශයෙන්ම කාන්තාවකටත් ජිම් එකට යා යුතුයි. නැත්තම් ජිම් එකට ගියේ නැතත් ගෙදර ඉඳන් හරි මේ මාංශපේශී වලට මේ වර්ක්අවුට් එකක් කරන්න ඕනේ. මේකෙන් කියන්නේ මේගොල්ලොන්ගෙත් ඇත්තටම මෙටබොලික් රේට් පිරිමිග විතරක් නෙමෙයි වෙන්නේ. මේගොල්ලොන්ගෙත් මාංශපේශී ඒ විදිහටම ඒ මෙටබොලික් රේට් එකක් වැඩි වෙන යුතුයි. ඒකම මේගොල්ලොන්ටත් ඔස්ටියෝපොරෝසිස් වැළඳනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට වැරදෙනවා. ඉතින් මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන් පොස්චර් එක මේන්ටේන් කරගන්න. මේගොල්ලොන්ටත් ගොඩක් වෙලාවට අපේ දන්නවා අපේ ගෙදරවල සමහරවිට බඩු උස්සන්නේ, බරවල් උස්සන්නේ ගොඩක් වෙලාවට කාන්තාව. ඔව් පිරිමි කට්ටිය ගොඩක් වෙලාවට ගෙවල් වල නැහැ නේ. එතකොට කාන්තාවන්ට ඒවා තනියෙන් කරගන්න සිද්ධ වෙනවා. උඩ උස්සපු ගමන් අනේ ડોක්ටර් කොන්දේලියා කියලා අපි ගාවට එන්න ඕනෙත් නැහැ බෙහෙත් ගන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මෙතනදී අපේ තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඔළුවේ තියෙන
ගොඩක් වෙලාට තියෙන ප්‍රශ්න තමයි මෙහෙම දැන් කාන්තාවක් මෙහෙම ගියාට පස්සේ මේගොල්ලෝගේ තර මාංශ පේශි වැඩි වෙලා එයිද? අර නිකන් ඒක කෙල්ලෙක්ට සෙට් වෙන්නේ නැති වෙන විදිහට ගොඩක් වෙලාට ඒකට බය වෙන්නේ නිකන් පිරිමි කෙනෙක්ගේ වගේ පෙනුමක් එයිද කියන එකත් එක්කනේ. ඔව් අන්න එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවනේ දැන් ඔයාගේ ඇඟේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය තියෙනවා. ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය තියෙනවා. ඒතර මිනිස්සුන්ගේ ටෙස්ටොස්ටෙරෝන් පිරිමියාගේ වැඩි. ඒ වැඩි නිසා මේගොල්ලෝගේ මාංශ පේශි හැදෙන්නේ වෙන විදිහකට. යානු කෙනෙක්ගේ හැදෙන්නේ වෙන විදිහකට. ඉතින් ඇත්තටම අර එද්ද ඇත්තට අපි කියන සෙක්සි ලුක් එක නැත්තම් අර ස්මාර්ට් ලුක් එක ගැහණු කෙනෙක්ට අදාළ විදිහට තමයි මේක එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම දැන් නම් අපේ ලංකාවේ ජිම් වල ගැහණු ළමයි ඉන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේක ප්‍රවණතාවය කරන්න මේක ඇත්තටම එක ජෙන්ඩර් එකකට සීමා වුණු දෙයක් නෙමෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ගැහණු කෙනෙක් නම් වයසකුත් අදාළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. පොඩි ළමයින් නම් මේක ඇත්තටම පොඩි ළමයින් නම් ඇඩල් කෙනෙක් උපදෙස් අනුව කරනවා නම් හොඳයි. නැති වුණොත් ඔය ඇඩල් කෙනෙක් නම් මේක ඔයාලට ට්‍රේන් කෙනෙක් ඉන්නවා නම් මේක ආරක්ෂිතව අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් විදිහට තමයි අපිට කියන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම දැන් ලංකාවේ ජිම් වල ගොඩක් ට්‍රේනර්ස්ලා ඉන්න ගර්ල්ස්ලා. එහෙම ඉතින් අපිට උපදෙස් අරගෙන ජිම් එකකට යන්න ඕන කෙනෙක්ට එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ડોක්ටර් දැන් අපි මේ මසල්ස් පුම්බන එක ගැන කතා කරේ. ඇත්තටම දැන් මේකේ මසල්ස් පිම්බුවා කිව්වම දැන් අපි දකින්නේ පිටත පෙනුමනේ. මේක ඇතුලේ සයන්ස් එකක් තියෙනවා. අපි මේක ගැන දන්නේ නැහැ. අපි ඉතින් අපේ කට්ටියට කියලා දෙමු එකක්. ඔව් සුලෝචනා ඇත්තටම උතන වෙන්නේ දැන් උදාහරණයක් විදිහට ඔන්න ගන්නකො ඩම්බෙල් එකක්. ඇත්තටම ඔයාලට ලොකු ලොකු බඩු ඕනේ නැහැ. මේ වගේ ඩම්බෙල් එකකින් පටන් ගන්න පුළුවන්. අපි තමු දැන් මෙන්න මේ ඩම්බෙල් එක අපි අරගෙන ඉවරලා දැන් අපි බයිසෙප් කර්ල් එකක් කරනවා කියලා. ඔන්න බයිසෙප් කර්ල් එකක් කරා. හරිද? බයිසෙප් කර්ල් එකක් කරද්දී ඔතන විද්‍යාව තමයි තියෙන්නේ මේ බයිසෙප් එකේ තියෙන මාංශ පේශි වල තියෙන පොඩි තන්තු තියෙනවා. මේ තන්තු වල පොඩි මේකට කියන අපි සාකුමීරය කියලා. සාකුමීරය දැන් බලන්න දැන් ඔන්න මම එක්සර්සයිස් කරන්නෙම නැතුව ඉඳලා මම මේක උස්සලා ගන්නකොටම දැන් ඔන්න මම හිතමුකෝ ඔන්න යම් ප්‍රමාණයක් කරනවා. මේකට අපි කියනවා reps කියලා රිපීටේෂන් කියලා. මේ රිපීටේෂන් කරනකොට මසල් එක බලන මේ සාකුමීරය බලනවා මේ. අද ડોක්ටර් පිස්සු හැදිලාද මොකක්ද වෙලා තියෙන්නේ? ඒ ඇත්තටම එහෙම මම හිතනවා දන්නේ නැහැ කොහොම හරි මේක තමයි වෙන්නේ. ඉතින් එතකොට සාකුමීරය බලනවා ඔන්න යම් මට්ටමකට ආවට පස්සේ දැන් මට ප්‍රශ්නයක්. මට ප්‍රශ්න දැන් ඔන්න මම මේක කරලා ඉවරලා මම මේක තියලා ඉවරලා ඊට පස්සේ ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මම රෙස්ට් කරනවා. මම හොඳට නිදියක් ගන්න. මේක මාර අවශ්‍යයි. නිින්ද රෙස්ට් එක මාර අවශ්‍යයි. ඊට පස්සේ මම ඔන්න කෑම ගන්න. උදාහරණයකට මම කුකුල් මස් කනවා. මම මාළු කනවා. මේ කන්නේ මොනවද? ප්‍රෝටීන්. මේ වගේ තියෙන ඇමයිනෝ ඇසිඩ්ස් අන්න අපේ සාකුමීරය කියනවා දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මට ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. මම හෙටත් මේක කරයිද දන්නේ නැහැ. ඒක නිසා මේකට අපි ගේමට බහිමු. අපි තව ඇමයිනෝ ඇසිඩ්ස් ටිකක් අරගෙන මේ මාංශ පේශියේ තන්තු ප්‍රමාණය ටික වැඩි කරගමු. ඔන්න අපි කියන හයිපර්ට්‍රොෆි එක. එතකොට තමයි අරක චුට්ටක් ලොකු වෙලා එන්නේ. ඒතර ඇත්තම කරන්නේ මේ සාකුමීරය කරන්නේ මේ වෙලාවට මේ ප්‍රශ්නයකට එන කෙල්ලට සෙට් වෙලා ගහනවා වගේ දවඩක් තමයි තියෙන්නේ. ඒතර අපි කරන්නේ හරි සෙට් වෙලා එයාට පොඩි කරදරයක් කරනවා. සයන්ස් එක තියෙන්නේ අපි උස්සනකොට පොඩි කරදරයක් කරලා ඊට පස්සේ අපි රෙස්ට් එක දෙනවා. රෙස්ට් එක දෙන්න යාට වර්ධනය වෙන්න. ඒතර අපි ප්‍රෝටීන වැඩියෙන් ගන්නවා. ප්‍රෝටීන වැඩියෙන් ගන්නකොට මෙන්න මෙයා වර්ධනය වෙනවා. ඔක තමයි විද්‍යාව. ડોක්ටර් මේ අමතර ප්‍රශ්නයක් අහන්නේ. ඩම්බෙල් එකක් ගෙදර නැති කෙනෙක් කොහොමද දුක කරන්නේ? ඇත්තටම දැන් මේ බඩු මුකුත් මං ගාව තිබුණේ නැහැ. මං ඇත්තටම අද වෙනකොනුත් මං ජිම් එකට එන්රෝල් වෙලා නැහැ. මං එකෙන් කියන්නේ නැහැ ජිම් එකට යන්න එපා කියලා. මේ බඩු මගේ අත්‍යවශ්‍යතාවය මත මමම ගිහිල්ලා යකඩ කිලෝ එකක් ඒ කාලේ රුපියල් 200ක් වගේ වුණා. ඉතින් මෙතන මම ඇත්තටම දැන් කරන ප්‍රමාණය නෙමෙයි තියෙන්නේ. මේක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ගෙන ප්‍රමාණය. ඉතින් මේවා ගන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම දැන් අපි සමහර ලාභට සුලෝචන අපි වියදම් කරන සල්ලි තියෙනවා අනවශ්‍ය විදිහට ගොඩක් දේවල් වලට වියදම් කරනවා. ඉතින් යකඩ කිලෝ එකක් රුපියල් 200 දාන්න. මේ වගේ ඔයාට ගන්න පුළුවන් මේ වගේ ඩම්බෙල් බාස් ගන්න පුළුවන් ප්ලේට්ස් ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය අරගෙන ඉවරලා මේක ඔයාට කරන්න පුළුවන්. ඇත්තටම ඔයාට සරලව පටන් ගත්තොත් ඩම්බෙල් දෙකකින් පටන් අරගෙන වැඩේ පොඩ්ඩ වැඩි කරගෙන මේක කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම සමහරලාට ඔයාට ජිම් එකකට යන්න ඕනම නැහැ. ඔයාට ඔයාගෙම මේ දේවල් ලබාගෙන මේක කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉතින් ඒ විදිහට පොඩි දේවල් වෙනස්කම් කරගෙන ඔයගලන්ට මේක කරගෙන යන්න පුළුවන්. මේ එක්සර්සයිසස් කොහොමද කරන්න කියලා ડોක්ටර් කියලා දෙන සූදානම් වෙලා ඉන්නවද? හැබැයි ඊට කලින් පුංචි විරාමයකට යන්න ඕන. විරාමයෙන් පස්සේ තවත් තියෙනවා අපිට කතා කරන්න දේවල්. ඉතින් ඒවා කතා කරන්න කලින් මේ විරාමය ටිකකින් ආයෙමත් එමු. අපි විරාමයකට තමයි ගියේ. විරාමයෙන් පස්සේ ආයෙමත් වෙන අපි build your fit self අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ මසල්ස් පුම්බන එක ගැන.
මසල්ස් පුම්බන එක ගැන කතා කර ඉන්නකොට දැන් අපිට මේක හැමදේම අපි කියවන ප්‍රැක්ටිකලි තමයි කරන්න ඕනේ. මේ දේවල් කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඒක කරද්දි ප්‍රැක්ටිකලි කරන්න පටන් ගන්න නැතුව මේ දේවල් ගැන කතා කරලා විතරක් වැඩක් නැහැ. ඒ නිසා අපි කියමු මේ වැඩේ කොහොමද ප්‍රැක්ටිකලි කරන්න කියන එක. ඔසලෝචනා එතන්දී වෙන්න දේ තියමයි අර මං කිව්ව විදිහට ඔන්න සාකමීරය ඔයාගේ මතකෙට දාගන්නවා ඔයා මේක කරගෙන යනකොට එයා වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට වර්ධනය කරන විදිහට ඇත්තටම කාරණා දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා මේකට ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරනවා. ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරලා කියන්නේ ආ බර පොඩ වැඩි කරනවා. වැඩි කරනවා. අනිත් එක තමයි ඉන්ටෙන්සිටි එක වැඩි කරනවා. ඉන්ටෙන්සිටි වැඩි කරනවා කියලා ඇත්තටම කියනවා නම් මාංශ පේශියට ඇණයක් වෙනවා. මල ඇණයක් වෙනවා. දැන් හිතමුකෝ දැන් මට කවුරු ඇණයක් වෙනවා නම් මම මේකෙන් ගොඩ එන්නනේ බලන්න. දැන් මට කවුරු හැමදාම ගහනවා නම් මම එක්ක බලන්නේ මේකෙන් ගොඩ එන්න මේ කතා කරලා බේර ගන්න. හරි නැත්නම් මේකට සෙට් වෙන්න නැහැ කියන්නේ එක්ක මට මෙයාට ගහ ගන්න පුළුවන් වෙනවා. ගහන්න ඕන. මසල්ලෙන් තමයි එහෙම තමයි හිතන්නේ. දැන් ඔයා සුලෝචන හැමදාම යනවා ජිම් එකට. ගිහලා මේක ගහලා එනවා. ඔන්න පැය 48න් ආයිමත් යනවා. උදේ මසල් හිතනවා මල කරදර යන සුලෝචන මල ඇණයක් නේ මේක කියලා තමයි මේ වර්ධනය. ඉතින් වෙන්නේ විදිහට ඉන්ටෙන්සිටි එක වැඩි කරලත් ඇණයක් වෙනවා. ඉතින් ඇත්තටම උතන ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරනකොට අපි තමයි දැන් මේකේ තියෙන අසුලෝචන කිලෝ 2.5 2.5 පහක් තියෙනවා. හරිද? කිලෝ 5ක් තියෙනවා. මේක ඔයා මුලින්ම ගන්න ඕනේ ඔයාට සරලව මේක අපි කියන මෙහෙම ගහන එක ක්‍රිප්ස් කියලා කියන්නේ. බයිසෙප් මසල් එකක් ටාගට් කරලා ගහන මසල් එක. හරිද? ඒ මසල් එක තමයි වර්ධනය වෙන්නේ එතකොට. ඒක මසල් එක වර්ධනය වෙන මසල් එකට ඔයා ටාගට් කරලා ඒක කරනවා. එතකොට ඔයා කරන්නේ මෙතන ඔයා ගන්න ඕනේ ඔයාට රෙප්ස් මේ රිපීටේෂන් 6ක් විතර කරගන්න යම් මට්ටමකට කරගන්න පුළුවන් බරක්. ඒක මට වෙනස් වෙන්න පුළුවන් ඒක සුලෝචනට වෙනස් වෙන්න පුළුවන්. මේක අර ඊගෝ ලිෆ්ටින් වලට යන්න අරකයි. දැන් එහා පැත්තේ ජිම් එකේ අපි නම් ලස්සන ගෑල්ලා මේක කියලා මෙයාලා පේන්නේ කියලා ඔයා කෙලින්ම කිලෝ 20ක් 30ක් දාලා ගහන්න එපා. දාලා ගැව්වොත් ඉවරයි නේද? හරි. දැන් ඔයා ඇත්තටම ගන්න ඕනේ ඔයාට reps අපි කියන repetition 6ක් විතර යම් මට්ටමකින් ගේමකින් දීලා ගහ ගන්න පුළුවන් බරක් ගන්නවා. මේක මට කිලෝ 10 වෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට 15 වෙන්න පුළුවන්. වාට 8 වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය තමයි ගන්න ඕනේ. නැත්තම් ඔයා එහා පැත්තේ ගෑනු ළමයට පේන්නේ කියලා ජිම් එකේ ඉන්න කිලෝ 20ක් 30ක් දාලා ගැහුවොත් අනිත් දවසේ ආකූක් තමයි. උස්ස ගන්නත් බෑ. යන්නෙත් නෑ ජිම් එකට. වගේ CNS එකේ අපි සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකෙන් කියනවා ජිම් එක පැත්ත බලාතකුම් යන්න එපා. මේ මට්ටමට එන්න එපා. ඔයාට තියෙන වර්ධනය ඔයාට තියෙන තරඟය ඔයාට මේක ඉවසන්න වෙනවා. මේක පොඩ නක් ගන්න. මේක නැත්තම් එකපාරම එක දවසින් කරන්න බෑ. අපි ජිම් එකට ගිහලාදී අපිට හිතෙන්නේ මේ මෙහෙම වෙනවා සමහරවල්. නෑ එහෙම නෑ. දැන් පොඩ තමයි මේක වර්ධනය. දැන් ඔය මගේ මේ තියෙන සමහර මේ මසල්ස් මගේ මේ වට්ටමට තිබුණේ නැහැ. දැන් පොඩ මං කියන්නේ මං දැන් ලොකුට හල්ක් වගේ ඉන්නවා කියලා. ඉතින් මේක මට ඕන ප්‍රමාණයට වර්ධනය කරගන්න පුළුවන්. අනික තමයි මෝට් එක තියෙන්නේ. එතකොට ඔයා මෙතනින් ගන්න බර ඔයාට රෙප්ස් 6ක් විතර ගන්න පුළුවන් බරක් ගන්න. ඊට පස්සේ සුලෝචනාව දැන් 6 කරගෙන යනවනේ. ඔව්. හරිද? 6 කරගෙන යනකොට ඔයාට අන්තිම දෙක අමාරුවෙන්ට දැනෙනවා. මෙන්න අන්තිම ඒ රෙප්ස් දෙක ඔයා ගහනවා නියර් ෆේලියර්. ෆේල් වෙන්න ඔන්න මෙන්න තියලා ගහන හැබැයි රිදෙන්න කියන්නේ ඒක ඇත්තන ඒ වේදනාව ඔයාට දැනෙනවා. ඒ වේදනාකාරී අමාරුම වේදනාව නෙමෙයි නියර් ෆේලියර්. මේක ෆෙඩ් අප් වෙනවා මසල් එක. අන්න ඒක තමයි අන්න සාකුමීරේ ගන්න මට ප්‍රශ්නයක්. හරිද? ඒක තමයි රෙප්ස් ගන්න. ඉතින් අනිත් දවසේ ඔයාලට රෙප්ස් වැඩි කරන්න පුළුවන්. දැන් ඔයා අද 8ක් ගැහුවා නම් අන්තිම දෙක අමාරුවෙන් ගැහුවේ 6යි 8යි. අනිත් දවසේ පැය 44කට පස්සේ ඔයාලට මේක මේ බරෙන්ම 10කට යන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ රෙප්ස් අපි කියන්නේ සාමාන්‍ය ස්විට් පොට් එකේ තියෙන්නේ 8යි 12යි අතර කියලා. ඒක වෙනස් වෙන්න පුළුවන්. 12කට ආවට පස්සේ ඔයා එකතු කරනවා තව සෙට් එකක්. සෙට් එකක් කියලා කියන්නේ ආයෙමත් අර 12ක් යන හෝ 8ක් යන හෝ සෙට් එකක් එකතු කරනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි ඔන්න ඔය විදිහට ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරනවා. ඔය වගේ සෙට් අපි කියනවා 4ක් 5ක් විතර යනවා නම් එක බරකින් ඔන්න අපි වැඩි කරනවා බර 105ක්. මේ බරෙන් 105ක් විතර වැඩි කරලා තව ඔන්න ආයෙමත් මුලින්දන් ගහන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කියන්නේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් එක. ඒක තමයි ප්‍රැක්ටිකල් කරන විදිහ. ඊළඟ දේ තමයි අපි අර ඇණයක් වෙනවා කියන මසල් එකට ඇණයක් වෙන්න පුළුවන් එක විදිහට. ඒකත් තමයි දැන් අපි මේක කරනකොට අපි අර මේක උස්සනවත් වගේම වඩා වැඩි වෙලාවකින් මේක යට ගන්නවා. එතකොට මසල් එකට කරදරයක්. අන්න ඉන්ටෙන්සිටි එක වැඩි කරනවා. ඒකත් එක්කම තව දෙයක් තමයි අපි අර තියෙන සෙට්ස් අතර වෙලාව පොඩ්ඩක් අඩු කරනවා. දැන් අපි සෙට් එකක් ගැහුවා. සෙට් එක දැන් ඔන්න ඕන්ලාක ටික වෙලාවක් ඉඳලා වටේ ජිම් එකේ ලස්සන අය බලන්න. එහෙම කරනවට වැඩිය නැත්නම් ඔයා කන්සන්ට්‍රේට් කරලා වෙලාව අඩු කරලා ඔන්න සෙට් එක ඊළඟ සෙට් එකට ගාලා ගන්නවා. මෙන්න ඉන්ටෙන්සිටි එක වැඩි කරනවා. හැබැයි ජිම් එකේ ලස්සන අය ඉන්නකොට හොඳයි ඉතින් නේ හැමදාම මොටිවේෂන් එක. ඒ මොටිවේෂන් එක වැරද්දට ගන්න එපා. පේන්න කියලා ඊගෝ ලිෆ්ටින් වලට යන්න එපා. ඒක හරි. ඔයා කරන්න ඕනේ කාටවත් නෙමෙයි. ඔයාට කරගන්න. ඔයා එහෙම කරගෙන යනකොට කාලයක්
නංගි මල්ලි කාලයක් කරගෙන යනකොට ඔන්න ඔය අයිකන්ඩියක් බවට පත් වෙයි. හරිද? ඔයා කට් ෆිට් වෙලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙලා මෙන්න මේක ලස්සනට හැදෙනවා. මේක තමයි මෙතන තියෙන ප්‍රැක්ටිකල් සයන්ස් එක. ඊට පස්සේ ඒ විදිහට ඉතින් ප්‍රැක්ටිකලි ඒ විදිහට මසල්ස් පුම්බන වැඩේ කරනකොට ඩොක්ටර් කොයි විදිහටද මේක කරේ කියලාත් අපි කියමු. පොඩ්ඩක් මට ඩොක්ටර් කිව්ව පොඩි වෙනසක් කරා කියලා. ඒ වෙනස මොකද කියලා අපි අහලා දැනගමු. මටත් සුලෝචනා මා සාමාන්‍ය මිනිස්සෙක්නේ. ඉතින් මට ඇත්තටම මටත් උනා ටක් ගාලම පුම්බ ගන්න. ඉතින් මුලින්ම මගෙන් ඔය ප්‍රෝග්‍රෑම් එක කරද්දිත් මගේ කට්ටිය අහපයක් තමයි මේක ඩොක්ටර් මුලින්ම ගිහිල්ලා ලොකු ගානකින් ගහන්න පුළුවන්ද? ඉතින් මමත් හිතුවා ඒක ඇත්තට මම ඉතින් මං අර ඔය කියන එකම මේව කරන්නේ නැතුව ඒ කියන්නේ ඩොක්ටර්ත් මුලින්ම වරද්ද ගත්තද? මම මුලින්ම ඇත්තටම ඩම්බෙල් එකකට සාමාන්‍ය මම පටන් ගත්ත ටිකක් වැඩි ගානකින් ඉතින් අමාරුවෙන් ගහනවා ආයුයි ගන්න ගහනවා. හරි. සමහරවිට උඩ ජිම් එක කරනකොට වයිෆ් ආන මොකද්ද ප්‍රශ්නයක්ද උඩ? ප්‍රශ්නයක් නෙමෙයි එන්නෙත් හරි අමාරුයි. ඊට පස්සේ ළඟ වැඩි කරා. ඊට වැඩිය ගොඩක් වැඩි කරා. වැඩි කරලා ඉවරලා මම ඇත්තටම සාමාන්‍ය කිලෝ 25 30ක් විතර බයිසෙප් කර්ල් එකක් ගහනකොට ඔන්න මට දැනෙනවා දැන් මේක කරන්න බෑ කියලා. මගේ CNS එකම කියලා මේක කරන්න එපා. ඔය පිස්සු මේක කරන්න බෑ කියලා. අන්න ඒ මට්ටමට යන්නේ නැතුව මං කරන්න ඕනේ. ඊට පස්සේ මම ෂෙඩියුල් එක සම්පූර්ණ වෙනස් කරා. විද්‍යාව අනුව වෙනස් කරලා ඉවරලා මං කරපු දේ තමයි අර විදිහටම බර පොට්ටක් පටන් අරගෙන රෙප්ස් 6ට පටන් ගත්තට පස්සේ නිය ෆෙලිය ගිහිල්ලා තව දෙකක් ගහනවා 8යි. ඊට පස්සේ පොඩ 48කට පස්සේ ඔන්න රෙප් එකක් දෙකක් වැඩි කරනවා. එතකොට සුලෝචනා මට තියෙන ඊළඟ තමයි ප්‍රශ්නේ තමයි වෛද්‍යවරයෙක් කියන වෙලාව. මට අර ලොකුවට සෙට්ස් වලට යන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් මම කරේ ගොඩක් වෙලාවට මසල් එකට ඇණයක් වෙන එක ඉන්ටෙන්සිටි එක දෙන එක. එතන මම අර ගහන එක ප්‍රොපර් ෆෝම් එකෙන් ගහනවා. කියන්නේ හරියටම වගේ අර ගන්න නැතුව හරි පෝස්ච් එක තියලා මේ මාර වැදගත්. හරි පෝස්ච් එක තියලා ඒ කරනවා කරන එක්සයිස් එක හරි මසල් එකට හරියට ප්‍රොපර් ෆෝම් එකේ කරනවත් එකම බ්‍රීතින් උත් හරියට තියාගෙන අර ඉන්ටෙන්සිටි එකත් හරියට තියාගෙන වා කරන එක තමයි මම කරේ. ඒකද සෙට් වලට ලොකුට යන්නේ නැතුව මගේ අර රෙප්ස් ගාන වැඩි වුණාට පස්සේ බර චුට්ට වැඩි කරන එක තමයි මම කරේ. ඒක මට ප්‍රායෝගික විදිහට කරේ. මේක තවත් කෙනෙක්ට ඒක තමන්ට අදාළ විදිහට හදා ගන්න පුළුවන්. ඒ විදිහට තමන්ට පුළුවන් විදිහට තමන්ට හැකියාව තියෙන විදිහට පොඩි වෙනස්කම් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊගාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් අපි මේ ප්‍රායෝගිකව මේ දේවල් කරනකොට අනිවාර්යයෙන්ම ගැටලු වෙනවානේ. ඉතින් අපි ඩොක්ටර් මේ දේවල් කරනකොටත් ඩොක්ටර්ටත් ගැටලු ඇවිල්ලා තියෙනවා. ඩොක්ටර්ත් කරලා තියෙන්නේ මේ දේවල් වලට ටික පිළියම් හොයාගෙන ගිහිලා තමයි මේ අද මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඩොක්ටර්ට මොනවාද මේ මසල්ස් පුම්බන වැඩේ කරනකොට මොනවාද ඩොක්ටර්ට ආව ප්‍රායෝගික ගැටලු? මුලින්ම සුලෝචනා උතන කල්පනා කරද්දි මම වෛද්‍යවරයෙක් තමයි වුණාට මම මේකේ කෙල පැමිණෙන මිනිස්සු ඉන්නවා. කියන්නේ ජිම් වර්ක් ගැන ජිම් ට්‍රේනර්ස්ලා දොස්තර කෙනෙකුට මම නෑ. සියල්ල දත් කෙනෙක් නෙමෙයි. ඔව් අනිවාර්යයෙන්. ඉතින් මට මේකේ ඇත්තටම කෙල පැමිණුන අයගේ මම උපදෙස් ගත්තා. නැත්තම් මට වැරදෙනවද? ඕතන් තමයි වැරදෙන්නේ. එතන ඒක දැනගෙන ඊට පස්සේ මට තිබ්බ ගැටලුව තමයි හරි මට දැන් ජිම් එකකට යනවද ජිම් මෙම්බර්ෂිප් එකක් ගන්නවද නෑ මට දැන් ඕකට වෙලාවක් ඇත්තටම නෑ. ඒකත් මට ලොකු ගැටලුවක්. ඉතින් මං හිතුවා හරි මම මේක ගැන සයන්ස් එක දැන් හොයාගෙන තිනවා. මට පොඩි බරක් තිබුණා නම් ඇති. බරක් තිබුණා කියලා කළු ගල් මුත් උස්සන්න බෑ දැන් ගෙදර. මට කළු ගලුත් ලොකුට හොයාගන්න නෑ. ඉතින් මං හිතුවා මේක අඩුවෙන්ම ගන්න පුළුවන් තැනක් මං හොයාගත්තා. ලංකාවේ තියෙන අඩුවෙන් ගන්න තැන් ඕන තරම්. ඔයාලට ඩම්බෙල් බාසුයි ප්ලේට්ස්ුයි ගත්තට පස්සේ මේක කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මං ගෙවුවා. ගෙනල් ඉවරලා ගෙදර ගෙනාට පස්සේ ඔන්න දැන් කවුරු හරි වගේ වයිෆ් නම් කවුරු හරි අහන්න පුළුවන් ඇයි මේ බර උස්සන් යකඩ උස්සන් ආයේ මොකද යකඩ වෙල් දාමක්වත් පටන් ගන්න නෑ නෑ දැන් ඇත්ත දැනගත්ත මේක දැන් වෙනස් වෙන්න හදන්නේ. ඉතින් ඔන්න ඔකට පස්සේ මම ඊට පස්සේ වුණා මට ප්‍රශ්නේ තමයි ඊගෝ ලිෆ්ටින් එක. මම දැන් කිව්වා මට මොකක්ද උනේ කියලා අර ඉක්මනට හදාගන්න. ඒක මේක ඇත්තටම පර්සිස්ටන්ට් යන්න ඕනේ. මේක කාලයක් යනවා. කාලයක් ගියාට පස්සේ තමයි ආගේ පොඩ්ඩක් කට් ෆිට් වෙලා එන්නේ. ඉතින් ගොඩක් අයට කාලයක් ඉවසන් ඉන්න අමාරු වෙන්නේ නේ. පේෂන්ස් නැතුව ඉවසන් නැතුව මේක කරන්න බෑ. ඒක නිසා ඉවසීමත් ඉතාමත් වැදගත්. ඉවසීම නැතිවීමත් ජිම් එක අතරින්න. නැත්නම් මේ යකඩ වලින් අන්තිමේටම මේක ඇත්තටම උස්සන අය එයා දන්නේ නැහැ මේක අන්තිමට බිම තියෙන දවස. මේ බිම තිබ්බේ අන්තිම දවසේ කියලා. මෙන්න මේ මට්ටමට යන්නේ නැතුව ජීවිත කාලෙම මේක කරගෙන යන්න පුළුවන් නම් අර ඔයාගේ ඊගෝ ලිෆ්ටින් එකට යන්නේ නැතුව ඒක තමයි. අනිවාර්යෙන්ම. ඉතින් අපි සාමාන්‍යයෙන් දෙයක් කරනකොට ඒක ප්‍රායෝගික ගැටලු වෙනවා. ඒ දේවල් වලට උත්තර හොයාගෙන ඒව මඟ අතාරින්න නැතුව දිගටම කන්ටිනියු කරගෙන ගියොත් තමයි ඔයාගේ ලස්සන ෆිගර් එක ඔයාට හදාගන්න පුළුවන්කම තියෙන. ඉතින් අපි මේච්චර කල් කතා කරපු ප්‍රෝග්‍රෑම්ස් වල අපි කතා කරා ඇඟ අඩු කරගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් මොනවාද සහ ඇඟ අඩු කරාට පස්සේ ඔයා ඔයාගේ මසල් එක හරියට හදාගෙන ලස්සනට අර සෙක්සි විදිහට ස්මාර්ට්
විදිහට ඉන්නේ කොහොමද කියන දේ ඔන්න අද අපි කතා කරා. ඉතින් thank you Dr. වජ්රාද අපිත් එක්ක එකතු වුණාට අපිට ලබන සතියේ තවත් විශේෂම දෙයක් කතා කරන්න තියෙනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ලබන සතියේත් අපිත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. අද දවසට අපි යන්නම් එහෙනම්. ඔයගොල්ලෝ හැමෝටම